Yo, what's up people? It's over this Cook and how you guys doing? ඉතින් සාදරයෙන් අද ඉතින් ගන්නවා දෙවෙනි වීඩියෝ එකට. ඉතින් අදත් මම අරන් ඇවිල්ලා තියෙනවා තවත් එක් රියැක්ට් වීඩියෝ එකක්. ඉතින් මේ රියැක්ට් වීඩියෝ එක කරන්නේ සාදියාට. සාදියාගේ මීම් කලෙක්ෂන් එකකට. ඉතින් මේ මීම් කලෙක්ෂන් එක නම් දැන් කොයි කාලේ දාගලා තියෙනවද නේ? දැන් කොහොමද සති දෙකකට විතර කලින් වගේ තමයි මම තියෙන හැර මම කොහොමද මේක ඩවුන්ලෝඩ් කරලා තිබ්බේ. ඉතින් බලන්න විතරදී බර ඉතින් අපි වැඩි කරා නේද? Young video kan, ya, here we go. What? What dia ni? मैं इन पे तात तक नहीं दे हजी करे हो दाई, संतोष है. මගේ නංගියා මොකද හෙප්පු ගානද කුඩු ගහනද මම පවණිත් එක්ක කරගෙන යනවා මම හොදලා ගන්නවා මොංගල්ද ඩාලි හා Hari-hari subscribe කරලා තියෙන ඉතන පටන් ගන්න වීඩියෝ. කක්ක යන්නෙත් නෑ බං මට ටූ විතරයි යන්නේ බං කැවිලි මීට සති දෙකකට කලින් මටත් ඕමයි. කරන්න කේසව ඒ කියන්නේ පොඩක් ට්‍රැක පැනලා හිටියේ විභාගින්ද. මේකේ කාද දෙන උඩ ට්‍රැක් පැනලින්නේ මගේ ට්‍රැක් පැනලු මගේ තවත් ට්‍රැක් පැනලු අයියෝ තෝල්ලෝගේ ට්‍රැක් පැනලා මොකක්ද ප්‍රශ්නේ? ඊයේ රාත්‍රියේ විතර ලයිට් ගියා එකපාරටම ලයිට් එනකොට අපි මේකට මොකද කරන්නේ? ඒක තමයි මාත් අහන්නේ. ඒ කසු මොකක්ද කීම මොකක්ද ඒකට කරන්නේ? සීරියස් වැඩකට වැදගත් වැඩකට කිසිම වෙලාවක එක් කරගෙන යන්න හොඳ නැති ළඟපාතකවත් තියාගන්න හොඳ නැති මෙහෙම බලනකොට මූණට මූණ දකින්නවත් හොඳ නැති එකෙක් තමයි හොඳම යාළුවා කියලා කියන්නේ. නෑ එහෙමයි. මොකද ඕක ළඟ ඉන්නවා කියලා කියන්නේ අර වැදගත් වැඩේ සීරියස් වැඩේ හිනා වෙලා ජූත අජූත වෙලා අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. චුක වෙලා චක බ්ලාස්ට් වෙලා යනවා. මට කොහමද ඇත්තටම මේ වදරට නම් කොර ඒ වදර නම් සිරාටම ඕන එකෙක් කොර වෙනවා මම හිතන්නේ ඔහෙත් කොර වෙන්නේ නැති මට කොර වුණානේ මං ඔයාට ආදරේනේ මං ඔයාට මං ඔයාට මල් ගෙනල්ලා දෙන්නම් ඔතල ගහන්න අපිටත් නගිනවා නැංගහම ඉතින් යකකටවත් වාවන්න බෑ පුතේ මෙල්ල කරන්න නම් බෑ ඇතුලේ ඉවරයි. මටත් කටක් දෙන්නකෝ අච්චාරු කෑල්ලක් දෙන්නකෝ මටත් මට බෑ මට බලවත් මම ඒ ඕවා කැදඩ කනවතෝ තවුණුන් නම් ඉවරයි. මොනා කියන්නේ දින් මේ ගමන ගැන ඔයාලට මොනා කියන්නේ බෑ උත්තාගේ කන් කේන්ද්‍රයෙන් ආවේ බලපන් කිලෝමීටර් කීයක් ආවද කියලා අපි පල්ලෑට මුඩ නම් මලකල් ඉන්නේ මේ හැම. මේ ගන්න මේ පවුල බලන්න ඕනේ අර බං ආවේ මේ ගෑණි අර ගෙයින් එළියට වැස්සේ මේ ගෑණි ලෝකෙකට කියපන් කියන්න ඕනේ එස්සෝ කොල්ලා කිලෝමීටර් 2යි කිව්වා කිලෝමීටර් 2ක් කුවට ආව කිලෝමීටර් 5ක් අයි පයුත් ආවා රෙද්ද එනේ වෙන්න විතරක් පුරුදු වෙන්න එපා විපතක් නේ වෙලා තියෙන්නේ මේ රංජනගේ කැමති බල්ලොන්ටද පූසොන්ටද හා ඒ මොකද්ද මේ ප්‍රශ්නෙට කොහෙන් ගියත් අහුවෙනව නේද මහා ප්‍රශ්නේ. මොකද බල්ලන්ටද පූසොන්ටද? පූසන්ට ආසයක වෙන දෙයක් හිටියා. අදරයට පූස් මස් මචං පූස you dead අදනම් කනවා පූස් මස් නෑ නෑ මම මොකද කොටාවේ පූසෝ ටික පෙන්නනවා. පූසු වෙන්නව. ඔව් ඔව් මේ ෆොටෝස් ටිකක් තියෙනවා. වලිය. Radio di mana? Main clothes.
අපේ අප්පා. මට මේ බලන්න ඇත්තට අමාරුයි. ඇත්ත. දිහා බලන්න ආදරේ දැනෙන්න බොරු කරන්න කොල්ලොන් මෙහෙට එන්න සොරි සමාවෙන්න මට දාන්න රෑනි මෙව්වා. බඩ බලලා අදිය කරන්න දෙයක් නැහැ. ඉවරද? තව නෑ. තව ඒ වගේ වීඩියෝ තව දාන්න බැයිද? අඩු මේවන සුපිරියේ රකපයිනෝ මේ නැද්ද? හෙලෝ ඔයත් තාම ටොප් බඩු LK එකට ගිහින් අඩුවට බඩුවක් ගත්තේ නෑ how sad ඔයා හොයන ඕනම බඩුවක් ටොප් බඩු LK එකේ තියෙනවා බඩු ගන්න විතරක් නෙමේ බඩු ගෙදරටමත් ගෙන්න ගන්න පුළුවන් ටොප් බඩු LK එකට ගිහින් බලන්න ඕන බඩුවක් අඩුවට එතනින් ගන්න පුළුවන් දැන්ම යන්න ටොප් බඩු LK එකට ගිහිල්ලා බලන්න බඩුවට බඩු ගන්න පුළුවන් ඔයාලට එතනට ගියාලම ඔයාට දකින හැම බඩුවටම ආස හිතේ. ඉන්න නැත්තම් ඉඳපන්. මං එන්නේ. යකෝ පොඩි එකෙක් කලින්. යකෝ අපිවත් පොඩි කාලේ උත්තර කාද ගන්න නැහැ. අලරෝන් බොරු කම්බු. තෝරන දෙන්නේ. මාතැල්ල බලන්න. හරි ලස්සන වීඩියෝ එක. හැමතැනම සර්ප්‍රයිස් වෙයි වෙලා. අපේ ගෙදර එවුන්නම් ඔය අරවා මේව කරලා සර්ප්‍රයිස් කරන්න දෙයක් නැහැ. මං ශිෂ්‍යත් එළියපු දවසේ ඉඳන් උන් ඉන්නේ සර්ප්‍රයිස් වල. හරිම ක්‍රින්ජ්. ආයි ටික්ටොක් යාළුවනේ මම මේ මම කමෙන්ට් දාලා තිබ්බා මගේ වීඩියෝ කැපුවා අතරම මම වීඩියෝ කැපුවා මම මේ සිවුරක් දාගෙන ඉන්නවා කියලා මම මාරු විදිහට බැනලා දාලා තිබ්බා එක එක වයු ආරම් දේවල් බැනලා දාලා තිබ්බා අනේ ඇත්තටම නෑ මම ටික්ටොක් කරන කමිසියක් ඇඳගෙන තමයි මේන් ඒ කමිසේ අඩෝ හරි එහෙම මමත් හිතුව කලින් අර එහෙමයි බා මේක මෙහෙම දැම්මේ මගේ මේ විතර පාච්චියක් තියෙනවා මම කා ගන්නක මම මෙන්න මෙහෙම අරගෙන ඕන් ඔහොම දැම්මා යසයි හරි so nice ඉතින් මම මේ විදිහට හැදුවේ මම වෙලාවේ ටයිම් එකේ නාන්න යන ටයිම් එක නවුතටම ආනවනේ. ඉතින් ওই විදිහට බෑනලා ඔකට මේ මොලයක් තියෙනවා නම් අම්මා කෙනෙක්ගේ මව් කිරි බිව්වා නම් හරියට බලලා ලයික් බලලා කියන්නේ කොප්පියනවද කරන්න බැරි නම් කවන්නේ නිකන් තියෙන බටන් එක පැත්තක දාගෙන යන්න අපි මොකේ පුක කමු නෝ පුක කපමු not that පුක ඇතුලට පොල්ලක් දානවද yes Any creams මට මේක දැන්. Don't do this shit මචං. ඇත්ත යකෝ ෆිල්ටර් එක නාස්තු දේව ගන්නත් නෑ. සමහර පළතුරු ගස් තියෙනවා ඒ ගෙඩි එච්චර ලොකුනේ කොහොමද කියලා ඒ ගහට හිතා ගන්නත් බෑ. මාගේ සොයා ගැනීම වලට අනුව දෙහි ගෙඩි ජම්බෝල වෙන්නේ බණ්ඩක්ක පතෝල වෙන්නේ අද්ගුණේට. දෙහි ජම්බෝල? Are you kidding me sister? No. ඇයි ඔයා හිතන්නේ තනියලා කියලාද? නෑ. එයාට තනිකම දෙන්න. ඔයා ගැන ඔයා හිතන්නේ. බුදු සරණයි. මේ ලෝකෙම මේ විශ්වෙම මේ මුළු මන්දාකිනියෙම වාසියක් නැතිව අපිව ආශ්‍රය කරන්නේ
ඔයා මොකද්ද කරන්නේ? Oh god damn sister. ලංකාවේ නෙමෙයිනේ. නැතුව එදිනේ අනේ වන්දව. Baby. Sorry. Only one? Yes. No. No. හඩෝගේ සතුට බලපන්. yes Okay, let's do it one more time. ඒව කැත වැඩ. Pick one. Are you sure? හඩෝ පවුවා. හරි අපි හිතමුකෝ එයා කළු වුණා කියලා. එහෙම හිතමුකෝ. හරි ඒකම හිතමුකෝ මම සුදු වුණා කියලා. නෑ. එහෙම නම් හිතන්න බෑ. හරි. නරබුව මොමුණානම් මචං. මේකේ ලයිව් වීඩියෝ අප්ලෝඩ් කරලා තින්නේ. මන්ද කිව්වේ ඕනේ තියනවා අංශේ ෆෝන් එක නෑ ගෙදර ෆෝන් එක කියලා මොකක්ද ඔව් වෙන්න මම මොකද කිව්වේ මේකේ තියෙන ෆෝන් එක ඉන්නේ ඔව් අපිට ෆෝන් එක ගන්න ෆෝන් එක ඔව් මීට වැඩිය හොඳයි. Hey, y'all, come look at this. සමහර කෙල්ලෝ ඉන්නවා එක හිතක් තියෙන කොල්ලන්ට බෑ කියලා පටේ අනේ එකක් අරගාගෙන දවසම අඬනවා. හරිම හින. ඊයා අර මේ කුණුහරුම නෙමෙයි ඈ. අතීත විවාහට භාෂාව. මොකද්ද මේ කියන්නේ? ගෙඩිය මොනවා හරි ගෙඩියකට කියන්නේ මොකක් කියලාද? ඔව් දැන් පොල් ගෙඩිය කියනදකම පොල් මේ මං වට වෙරළු ගෙන අර දොඩම් ලෙලි ගහුවද? තමයි මොකද්ද කියන්නේ? මෙහෙමයි වැඩේ තියෙන්නේ. අපේ මිනිස්සු මොකක් හරි ගෙඩියක් දැකලා පුරාණේදී ඒ ගෙඩියට මේක කියන්න පටන් අරගෙන. එදා ඉඳන් ඒක කුණුහරුපයක් බවට පත් වුණා. නැත්නම් මේ කුණුහරුපයක් නෙමෙයි. බිජ්ජක් කියන එක නම් දන්නවනේ මොකක්ද බිජ්ජක් කියන්නේ? ගෙඩියක් බිජු කියලා කියන්නේ. රාවුණත් හොඳට වැස්සෙන්නේ මල පතුරු යන්න තලන තරමට තමයි. මේ අක්කා මොකාටද කියන්නේ කවන්නේ? හොඳට තලලා තියෙන තරම අනුව ඇහෙන ශබ්දය වෙනස් ඔයා මගේ මිතරයි. මම ඔයාව කවමදාකවත් දාලා යන්නේ නැහැ. කියලා කිව්ව නේද? නෑ. කවයිටින් ඉන්නවද තාම? ඉතින් දාලා යන්නේ නැහැ කිව්වේ? टॉप बढ़ गया आने वाले सुबह ඉතින් guys එච්චරයි වීඩියෝ එකේදී මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලලා සතුටු වෙන්න කියලා. ඉතින් තවත් එක් වීඩියෝ එකේ හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. අදට යනවා. ඉතින් තාමත් නෝ subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියන්න, like කරන්න, share කරන්න. අනිවාර්යෙන් එහෙනම් අදට ගිහින් bye BS. No way.